අපි ජීවත් වෙන මේ පුංචි පෘථුවියෙන් පිටත තියෙන්නේ අසීමිත විශාල අභ්‍යවකාශයක්. ඒ තමයි විශ්වය. බිලියන ගණනක් තාරකා, මන්දාකිණි සහ බිරහස් වලින් පිරුණ මේ විශ්වය ඇත්තටම වෙනස් තැනක්. ඉතින් මේ විශ්වයේ පවතින දේවල් වලට සිතාගත නොහැකි හැකියාවන් තියෙනවා. ඒ දේවල් වලිනුත් බලවත්ම වස්තුවක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. එහෙනම් අද මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියන ආරාධනාවත් සමග අපි යමු අපේ වීඩියෝ එකට. අද අපේ මාතෘකාව වෙන්නේ නියුට්‍රෝන තාරකා. නියුට්‍රෝන තාරකාවක් කියන්නේ කුඩා නගරයක් තරම්වත් විශාල නැති කුඩා තාරකා විශේෂයක්. මේවා නිර්මාණය වෙන්නේ සුපර්නෝවා එකක අතුරු ප්‍රතිඵලයක් විදියට. සුපර්නෝවා එකක් කියන්නේ අපේ සූර්යයට වඩා විශාල තාරකාවල ආයු කාලය අවසන් වුණාම ඒවා රතු යෝධ අවස්ථාවට පැමිණිලා සිදුවන මහා විනාශකාරී පිපිරීමක්. මේ අවස්ථාවේදී පිපිරීමට ලක්වුණ තාරකාවේ හරයේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා නියුට්‍රෝන විශාල සංඛ්‍යාවක් නිකුත් කරනවා. ඒ නියුට්‍රෝන එකතු වෙලා නියුට්‍රෝන තාරකාවන් නිර්මාණය කරනවා. ඉතින් මේ නියුට්‍රෝන තාරකාවල 95%ම වගේ අන්තර්ගත වෙන්නේ නියුට්‍රෝන විතරයි. ප්‍රමාණය අතින් ඉතාමත් කුඩා වුණත් වැදගත්ම කාරණාව වෙන්නේ මේ වගේ තියෙන ඝනත්වය. සාමාන්‍යයෙන් මේ නියුට්‍රෝන තාරකාව ප්‍රමාණය වෙන්නේ කුඩා නගරයකටත් වඩා පොඩි ප්‍රමාණයක්. මොකද මේ තාරකාවක විශ්කම්භය වෙන්නේත් කිලෝමීටර් 20-30 අතර දුරක්. ඒ වුණාට මේ තාරකාවක් අපේ සූර්යයාගේ ස්කන්ධය වගේ දෙගුණයකටත් වඩා වැඩි. විශේෂයෙන්ම මේ නියුට්‍රෝන තාරකාවකින් තේ හැන්දක ප්‍රමාණයක් ටොන් බිලියන 6ක් විතර වෙනවා. ඒක හරියට ඉවරස්කන්ධ තේ හැන්දක් උඩින් තියෙනවා වගේ. මේකට හේතුව වෙන්නේ මේ තාරකාවේ නියුට්‍රෝන ඉතාමත් තදින් එක්වී තිබීම. මේ තාරකාවකින් සීනියට ඒක ප්‍රමාණයක් පවා ටොන් බිලියනයක් විතර බරයි. කොහොම හරි මේ ඝන තාරකාව සතුව අති ප්‍රබල ගුරුත්ව බලයකුත් තියෙනවා. ඒක පෘථුවියේ ගුරුත්ව බලයට වඩා බිලියන 100ක් ට්‍රිලියන 2ක් අතර ප්‍රමාණයකට බලවත්. මේ හේතුව නිසා නියුට්‍රෝන තාරකාවක පෘෂ්ඨයේදී ආලෝකය හැරී ගමන් කිරීම, කාලය මන්දගාමී වීම වගේ දේවල් සිද්ධ වෙනවා. කොහොම හරි මේ නියුට්‍රෝන තාරකා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරෙනවා. ඒ පල්සාර් සහ මැග්නටාර් විදිහට. පල්සාර් කියන කොටසට අයත් වෙන්නේ අදහාගත නොහැකි තරම් වේගවත් භ්‍රමණ හැකියාවක් තියෙන තාරකා. සාමාන්‍යයෙන් පල්සාර් එකක් තප්පරයකදී භ්‍රමණ වට 100ක් විතර කැරගෙනවා. විද්‍යාඥයන් දැනට හොයාගෙන තියෙන වේගවත්ම පල්සාර් එක තප්පරයකදී භ්‍රමණ වට 716ක් වගේ විශාල ප්‍රමාණයකට ළඟා වෙනවා. ඒ වේගවත්ම තාරකාව තමයි PSR J1748 ඍණ 2446 AD. මේ නියුට්‍රෝන තාරකාව පිහිටලා තියෙන්නේ පෘථුවියේ ඉඳන් ආලෝක වර්ෂ 28000ක් දුරින්. මේ භ්‍රමණ වේගය නිසා තාරකාවෙන් රේඩියෝ, එක්ස්රේ සහ ගැමා වගේ කිරණවල් නිකුත් වෙනවා. අනික් නියුට්‍රෝන තාරකා වර්ගය වෙන්නේ මැග්නටාර් තාරකා. මේ කොටසට අයත් වෙන්නේ විශ්වයේ තියෙන ශක්තිමත්ම චුම්බක ක්ෂේත්‍ර තියෙන නියුට්‍රෝන තාරකා. මේ වගේ මැග්නටික් ෆීල්ඩ් එක පෘථුවියට වඩා ට්‍රිලියන ගුණයකටත් වඩා ශක්තිමත්. මේ බලපෑම නිසා නියුට්‍රෝන තාරකාවෙන් මතු පිට බිඳී යාම් පවා සිද්ධ වෙන්න පුළුවන්. තවද අතිවිශාල ගැමා කිරණ පිපිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රබල චුම්බක ක්ෂේත්‍ර නිසා තාරකාව අසල තියෙන දේවල් වලටත් බලපෑම් එල්ල වෙනවා. මේ අතරතුරේදී අතිශය ශක්තිමත් එනර්ජි එකකුත් නිදහස් වෙනවා. නියුට්‍රෝන තාරකා අතරින් මැග්නටාර් ගොඩක් දුර්ලභ වර්ගයක්. මොකද විද්‍යාඥයන් දැනට නිරීක්ෂණය කරලා තියෙන්නේ මැග්නටාර් තරු 30කටත් අඩු ප්‍රමාණයක්. දැනට ගවේෂණය කරලා තියෙන ප්‍රසිද්ධම මැග්නටාර් එකක් විදිහට SGR 1806 ඍණ 20 හඳුන්වන්න පුළුවන්. මේක පිහිටලා තියෙන්නේ පෘථුවියේ ඉඳන් ආලෝක වර්ෂ 50000ක් පමණ දුරින්. 2004 වර්ෂයේදී වාර්තා වුණ මේ තාරකාව විශාලම ගැමා කිරණ පිපිරීමක් ඇති කරපු එකක්. ඉතින් මේ ප්‍රබල වස්තුව විශ්වයේ කොයිතරම් අපි හිතනවට වඩා අභිරහස් තැනක්ද කියන පෙන්නලා දෙනවා. කොහොම හරි මේ නියුට්‍රෝන තාරකාවක් පෘථුවියේ ගැටුණොත් මොනවා වෙයිද? ඒක තවත් දවසකට හොඳ මාතෘකාවක්. එහෙනම් විශ්ව මාර්ගය කියන මේ channel එක තාමත් subscribe කරලා නැති ඔයාලට පුළුවන් මාව subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට ඉස්සරහට මම අරගෙන එන වීඩියෝ ඔයාලට මුලින්ම බලන්නත් පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.